ශිරෝෂි විශේෂයෙන් මේ සින්දුව තෝරගන්න හේතුව මොකක්ද? මට හිතුණා පොඩි රංගනයකුත් එක්කම නර්තන ඉදිරිපත් කරන්න. ඒක නිසා මම මේක තෝරගත්තේ. හරි බලමු කොහොමද ඔබේ සාර්ථකත්වය කියලා අපි ඉස්සෙල්ලාම මාල්නි ෆොන්සේකා මහත්මියට ආරාධනා කරනවා. ඇත්තටම මට අහන්න හිතෙනවා මේ වෙලාවේ ඇයි ගියවර මේ සින්දුව තෝරගත්තේ නැත්තේ කියලා. ඔයාගේ ඇස් වලින් මෙරේ නායනා කියලා ඔයාගේ ඇස් වලින් ඔයාගේ රූපෙන් ස්වරූපෙන් ඔයාගේ සම්පූර්ණම ඔයාගේ ෆිගර් එකෙන් ඒ කියවෙන්න තියෙන ඒ අදහස් ඇත්තටම හොඳින් කියවුණා. හොඳට පුහුණුවීම් කරලා තියෙනවා. ඒක හොඳින් ඇත්තටම ඒක හොඳම දෙයක්. ඇත්තටම මේ වගේ නර්තනයන් ඉදිරිපත් කිරීමේදී මම හිතනවා පුහුණුවීම ඉතාමත් අවශ්‍යයි. මම අද හරිම සතුටු වෙනවා. ඇත්තටම ඔයා හුඟක් හොඳයි අද. මම හිතන්නේ ඔයාට මම හිතන්නේ ගොඩක් ලකුණු දෙන්න කියලා හිතන. ඇත්තටම හොඳයි. බොහොම ස්තුතියි. රෝසි සේනානායක මහත්මිය. ඔව් සිරෝෂිකා මම හිතන්නේ මාල්නි ෆොන්සේකා මහත්මිය කිව්ව ආකාරයෙන් ඔබගේ ඔබ රංගනයයි නර්තන ඉදිරිපත් කරන්න තීරණය කරා කියලා කිව්වා මේ වටේදී ඔබගේ රංගන හැකියාවන් පෙන්වන්න. ඒ හැම දෙයක්ම මම හිතන්නේ ගිය සැරේට වැඩිය ඔබගේ මුහුණ ඉරියව් වලින් ඇසලින් සියල්ලම පෙන්눔 කරා. ඔබ අන්තිම 4 දිනකට සිටිය යුතු කෙනෙක් නෙමෙයි මම දකින්නේ. මොකද ඔබට නැටීමේ නර්තන හැකියාව තියෙනවා. ඇඟේ රිද්මෙත් තියෙනවා. කරන දේත් හරියට කරන නමුත් මම පුංචි අඩුපාඩුවක් දකිනවා. ඉදිරි වටේදී හදාගන්න කියලා. ඔබගේ නම්‍යශීලීභාවය සහ දෙන ජවය ශක්තියේ මදිකමක් මම දකිනවා. ඒක මම හිතන්නේ ලකී දෙන ජවය සහ ඒ ශක්තිය නම්‍යශීලීභාවය ඔබ උස නිසා මට මේක පේනවාද මම දන්නේ ප්‍රේක්ෂක ජනතාව ඒ විදිහට දකින්නවත් දන්නේ නැහැ. මට හිතෙනවා මීට වැඩිය ටිකක් ජවයකින් ඒ දෙන ඒ රංගනයේ නර්තනය සහ ටිකක් නම්‍යශීලීභාවයකින් දෙනවා නම් මම හිතන්නේ ඔබට උපරිම ස්ථානට යා හැකියි කියලා මම විශ්වාස කරනවා. සන්තෝෂ් වීරමන්. මම හිතන්නේ මුලින්ම කියන්න ඕනේ ගිය පාර ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා. ගිය පාර ප්‍රෝග්‍රෑම් එකත් කම්පෙයාර් කරාම මම හිතන්නේ මේ පාර මේ සින්දුවට ලොකු සාධාරණයක් කරා. වාගේ එක්ස්ප්‍රෙෂන්ස් වායේ සින්දුවට වාගේ ඇඟ හසුරවන විදිය, වාගේ ඇඟේ තියෙන රිද්ම් එක, වායේ මේ කොරියෝග්‍රාෆ් කරලා තියෙන විදිය මම හිතන්නේ ඔක්කොම වා සෑහෙන උපරිමයක්ම කරා. ඇත්ත කියන්න ඕනේ මේ වාගේ මේ ඇක්ට් එකේ මම හිතන්නේ ඔයාට මේට වැඩිය සහගයක් වාගේ පාර්ට්නර් එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන්නේ ලකී ඔයාට මේට වැඩිය දෙයක් වාගේ පාර්ට්නර් දෙන්න පුළුවන්. ඒ දේ එක්කහු වුණා නම් මොකද ඕගලන්ගේ ඩාන්ස් එකේ ඉන්ටරැක්ෂන් එක පොඩ්ඩක් මදි. ඕගලන් අතර ඉන්ටරැක්ෂන් එක කපල් එකක් ඩාන්ස් කරනකොට ඒගලන් අතර පොඩි ඉන්ටරැක්ෂන් එකක් වුණොත් තමයි ඒකේ තව මැජික් එක වැඩි වෙලා එන්නේ. මම හිතන්නේ එහෙම දෙයක් තව වැඩි දියුණු කරගත්තොත් ඉදිරි වටවලදී ශිරෝෂ වාගේ මේ තියෙන නර්තන හැකියාව සහ තව මැජික් එකක් එක්කහු කරගෙන මම හිතන්නේ ඔට වැඩි පවර්ෆුල් ඇක්ට් එකක් කරන්න පුළුවන්. but overall I think මේ සින්දුර ලොකු සාධාරණයක් අද කරා. බොහොම ස්තුතියි. නදීකා ගුණසේකර මහත්මියට ආරාධනා කරනවා. ඇත්තටම ඉතාමත්ම සුන්දරයි. ඒක නම් කියන්න ඕනේ මොකද අද මම මෙහෙම දකිනකොට ඉදා රූපවාහිනියෙන් දකින්න ඒ දේම මෙතනත් ඊට වඩා බොහොම ලස්සනට ඉදිරිපත් වුණා කියලා මට හිතෙනවා නර්තනේ. සන්තෝෂ් කිව්වා වගේ දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවය අර හුඟක් වෙලාවට අයි කන්ටැක්ට් එක ගොඩක් තියෙනවා නම් තවත් ඒක මම හිතන්නේ දෙදෙනාට මේක පහසුවක් වෙනවා මේ ඒ නර්තනේ තවත් දියුණු කරගන්න. ඔයාගේ ශිරෝෂි අපිත් ඔබට සුබ පතනවා. all the best. always lucky. Tirasa Dancing Stars अंक 2 තමයි ඒ ශිරෝෂි රොමේෂිකා සමග ලකි. මාල්නි ෆොන්සේකා මහත්මිය නම් කිව්වේ ඔයාලට ලකුණු ගොඩාක් දෙන්න හිතනයි කියලා. බලමුද ලකුණු කීයකට ලැබෙයිද කියලා. ලකුණු 9යි. අය ලබා දෙනවා ලකුණු 9. සන්තෝෂ් ශිරෝෂි වෙනුවෙන් ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 8යි. ඉතින් මේ ලකුණු වලට තවත් ඔබේ මනාපයෙන් වැඩි දෙයක් එකතු කරන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ SMS කරන්න SGS හිස්තනක් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය ශිරෝෂි සහ ලකීට ලබා දෙනවා නම් ඩයල් කළ යුත්තේ 1577 1577 ඩයල් කරලා මනාපය ලබා දිය යුත්තේ අංක කීයද? අංක 2ට. හොඳයි අපි එහෙමනම් නැවත හමු වෙමු ශිරෝෂි ලකී මේ ළඟට Tirasa Dancing Stars තුලින් අංක 3 ඇන්ටන් ජූඩ් සමග ඛදීජා උන්න පුරුකේ බලු බලු දේ දාලා
තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ ආන්න පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ හැබැයි මෙහෙම ගෙයින්කට ගිහලා හිඟා ගන්නවට වඩා හොඳයි. හොඳ රොබරියක් දුන්නා. ආයිෂම්මා ගොන්ඩු පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ හුඟ දෙනෙක් ඒ වගේ ටික දෙනෙක් එහෙම නෑ අපි ඉන්නේ එතනයි ලබා උපන් හැටියටනේ බබා වෙන්නේ ආයිෂම්මා ගුඬු මෙතනින් කොහෙද යන්නේ හරියට කවදාද යන්නේ ඉන්නේ කී දොහොද නොදන නැටුම් නටන්නේ ඉන්නේ කී දොහොද නොදන නැටුම් නටන්නේ විඩක් කැමති විඩක් අකමැති කැමති අකමැති මුදල් සොයනවා අඹදරුවෝ රකින්නවා කොට්ටනියේ බඳිනවා යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා ආයිෂම්මා ගොන්ඩු මුදුනේ ඉන්නවා මෝඩය වර උහුලනවා ඒ වගේ දවසක වෙනවා කරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා කරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා දැනීමට කම්පනාවට ආවේ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ හුඟ දෙනෙක් ඒ වගේ ටික දෙනෙක් එහෙම නෑ අපි ඉන්නේ එතනයි ලබා උපන් හැටියටනේ බබා ගනින්නේ ලබා උපන් හැටියටනේ බබා ගනින්නේ ලබා උපන් හැටියටනේ ආයිෂම්මා ගොන්ඩු Well done. Well done, Katija. Mansi. මාසි ඔබේ නර්තනය